මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයක් ඇහෙන ඊළඟට තථාගත ශ්‍රී සද්ධර්මය ඇහෙන කල්යාණ මිත්‍රොත් ඇසුරු කරන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ එකට කියනවා ශන සම්පත්තිය කියලා. මගෙන් හාමුදුර නමක් අද ඊයේ කෝල් කළා ඇහුවා හාමුදුරනේ ශන සම්පත්තිය කියන්නේ මොකද්ද? මං කිව්වා හාමුදුරනේ තප්පරේ කෝටි ගානකට බෙදුවට පස්සේ ලැබෙනවා නම් යම්කිසි අගයක්. ඒකට තමයි ශනේ කියන්නේ. තප්පරේ කෝටි ගානකට බෙදුවට පස්සේ ලැබෙන අගයට තමයි ශනේ කියන්නේ. මේ සංසාරේ ගමන් කරලා අපි ආපු දීර්ඝ සංසාරෙත් එක්ක මේ බුද්ධ ශාසනයකුයි මනුෂ්‍ය ජීවිතයකුයි අපිට ලැබුණේ ශනේක. තප්පරේ කෝටි ගානකට බෙදුවට පස්සේ ලැබෙන අගයක හම්බෙලා තියෙන්නේ. ඒකේ තමයි මේ කසාද බඳින්නේ, ගෙවල් හදන්නේ, ගමන් බිමන් යන්නේ, නාඩගම් නටන්නේ, කේලම් කියන්නේ, එක එකගේ අදපුද හොයන්නේ, ඉරිසියාවෙන් ඉන්නේ, අනිත් උන්ගේ වත්තු වල පොල් ගණන් කර ඉන්නේ. මේ ඔක්කොම අර්ශනේ ආසේ. ඒ අය අතර කලාතුරකින් මිනිස්සෙක් ඉපදිලා ඒ ශනේ ප්‍රයෝජනෙ ගන්නවා. එක්කෝ ධර්ම අවබෝධයට යොමු වෙනවා, එක්කෝ ධර්ම අවබෝධයට කුසල උපද්දවනවා. ස්තූපයක් කරපු පින විපාක දෙන්නේම නිවනට. ඒක පුදුමයි. බුද්ධ ශාසනයක කරන පින බුද්ධ ශාසනයකම විපාක දෙනවා. පුදුම දේවල් ඒවා. මේ රටම එක්සේසත් කරලා මහා ස්තූපේ හදපු දුටුගැමුණු රජුරෝ කලේ කලින් සංසාරේ සාමණේර හාමුදුරු නමක් වෙලා චෛත්‍යයකට යන පාරේ පඩිපෙළ 3ක් අල්ලලා තියෙන එච්චරයි කරුන් තියෙන. චෛත්‍යයකට නගින පඩිපෙළේ ගල් 3ක් තියලා ඒ පිනට මේ රටම එක්සස් කරපු චක්‍රවර්ති රජුරෝ බවට පත් වුණා. ඔව් අහස උසට තියෙන තුන් ලෝකේ මාසද්දෘස ගෞතම බුද්ධ ශාසනයේ මහා ස්තූපය හදුවා ස්වර්ණමාලී මහසෑරජාණන් වහන්සේ. පින විසින් උත්තමේ කළා. ඒ රජුරෝ මෛත්‍රී බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයා වෙනවා. පින විසින් කරන දේ. පින විසින් කරන දේ. ඒ නිසා පින්වත්නි තවත් කුමට නම් පිනට ප්‍රමාද වෙනවද? තමන් හරි හම්බ කරන දේවල් සමහර වෙලාවට තමන් හංගලා තියෙනවා නම් කොයි හරි තැනක ධනය ඒ හංගපු ධනේම මතක් වෙනවා නම් හංගපු ධනේ වෙන්න ඕනේ නැති ධනේ ගැන හිතා ඉන්නවා නම් අනේ අපිට අරක නෑනේ, අනේ අපිට මේක නෑනේ කියලා හැම වෙලාවම කාම විලාපේ ඉන්නවා නම් ඕම් මරුණාට පස්සේ යන්නේ දුගතියේ. තියනවා කියන පම්පෝරියක් දුගතිය උපද්දවනවා. නෑ කියලා නැති බැරි කම කියා ඉන්න කාම විලාපයක් දුගතිය උපද්දවනවා. ලේසි නෑ මිනිස්සුෙකුට සුගතිය අනේක. ලේසි නෑ මිනිස්සුෙකුට සුගතිය අනේක.